හරිම අමුතුයි මේක වහලා තේරුම්මක් නෑ මෙතන ඉඳලා මං උඩහට මුගේ බඩු නෑ මට නම් දැනටත් කළුව ගහලා බල්ලෝ අපි දැන් සිව්වෙනි මානි එමින් ඵලයන් පේන පානි පොලිසිය නැතත් පේන මානේ අද අපි ගෙදර යන්නත් ඕනේ බණන් ගියාට කේස් එකක් නෑ ගෑණිව කවුරුත් නොබලා ඉන්නේ කිට කෑමෙන් අඩුවක් වෙන්නේ සල්ලි නැත්තම් ගහන්න දෙන්නේ බයිල් එකත් වගේ පේන අහු නොතින් එල්ලන් කනවා කබරය පාරක් උතුරන් එනවා අයිනකින් අල්ලපන් පපුවත් රිදෙන ඒවත් බඩුද ඒවා හුණ්ඩු බාර් තඩියා හරිම මුරණ්ඩු රැවුල නැත්තං ඇරියස් රණ්ඩු කලිසම අස්සේ ඕකගේ වණ්ඩු හරිම අමුතුයි මේක වහලා හේරුමක් නෑ මෙතන ඉඳලා යමන් උඩහට මුගේ බඩු නෑ මටනම් දැනටත් කළුව ගහලා සීතල හොඳයි මැරෙන්න හිතිලා පාළුව තනිකම ගහන්නේ ඔතලා තල කැරලිත් තහනම් කරලා තරිඳු මල්ලිත් මෝරෙක් කාලා මට මේ ගමනේ තෙරපි වරියට කවුරුත් දමනේ වම්බටු හොල්ලලා ඒකිට වමනේ මල්ලිට අමතර ලෙඩ දුක් පැමිණේ මල් ගහටත් දඩයක් ගහලා සහන දාරෙත් ඔක්කොම කෙලලා බදුත් ගහලා බාර් වහලා මොකටද මෙහෙම ජීවත් වීලා වැඩක් නෑ බං කාලේ කෑම තැබෑ රුමක් පසුපස යාම හරව ගත්තොත් අපිට තාම පමා නොවෙයි වසන්තය මල් යලි මල් වෙන්න ගල් එතුවොත් කල් යන්න ගමන සිතුවිලි වල් පාවි ඉඳපන් සෙවනේ තල් අක්කේ අයියේ අර බලපන් වැස්සක් එනවා අතවනපන් වැටුනොත් උගුලට තීසල්ලන් ඔළුව හොඳට හොල්ලාපන් දෙකත් පහුවේ තව ටිකකින් තොලකට හොයදිලා පැන් ටිකකින් දොරණන් ඇරියොත් කොහුමිටකින් වඩ සම යවනවා අනිවාර්යෙන් අම්මෝ බං හරි අමාරුයි